කියලා වැඩක් නැහැ බං. මාර කඹ. මේ ඔබ දැන් දවස් ගාණක් තිස්සේ මෙතනට වෙලා මේක දිහා බලන් හිටපු විතරද බං කරේ? සම්මස්සිනා උඹ දන්නවනේ මට තනිය කාලා පුරුද්දක් නැහැ කියලා. මට සුවිප්පයක් යතුනා කියන්නේ උඹට යතුනා වගේ තමයි යා. අපිට පුස්පාට දැන් මට ජොබ් එක ස්පායි කියනේ. අපි ආසයි පොඩ්ඩක් එක කලාගෙන. එන්න දෙය පැත්තේ. හැමදාම කියලා තියෙනවා. අපි කොහේ හරි විදාස් තැනකට ගිහිල්ලා මොන හරි පුතක් බීලා පොඩි චැට් දාලා යන්න පුළුවන්. නැත්තම් මේ පාරින් ඉන්න හැමෝම දැනගනිනවා ඉස්පාමෙන් කියලා. මං කියන්නද එපාද? ඒ අර බලපංකෝ. අර කොල්ලගේ අතින් අල්ලන් ඉන්නේ බස්. ස්පා මෙඩික නේද? ස්පා එකට ආපේ කේකව සෙට් කරගන්න නැති. මං උඹට කිව්වනේ බා. දවස් දෙක තුනක් ස්පා එකට ගියා වැඩේ කොට දාගන්න තිබ්බා කියලා. ෂි. යමන්කෝ. නංගි කොහොමද ඉතින්? කවුද මේ යාළුවා? අයියාද මල්ලිද එහෙමත් නැත්තම් කවුරුවත් නෑ. ස්පයිගේ පුදුනෙට දන්නේ නැනේ. මේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්. ප්‍රශ්නයක්ද? බෝයිෆ්‍රෙන්ඩ්. මචං ඔයා දන්නවද මචං මෙයා කොහෙද වැඩ කරන්නේ කියලා? දන්නව? ස්පයි එක. දැන් මට කියපුවා උඹලා දෙන්න තියෙන ප්‍රශ්න මොකද්ද කියලා? හා? මොකද මෙයා මේ කරන්නේ උඹලා හිතනවා වගේ ඇඟ විකුණන එක නෙමෙයි. මම ගන්න හොඳ ප්‍රොෆෙෂනල් ජොබ් එකක්. ඒකත් ඒ ගැන හොඳට ඉගෙනගෙන. ඒක මටවත් නැති අමාරු නුඹලට තියෙන්නේ. හරි හැම රස්සාවක් කරපම් මේ හන්දියක් ගන්න කෙල්ල පස්සේ යන්න තු. තේරුණාද?